සුබ දවසක් සියලු දෙනාටම. අස්වැසුම සම්බන්ධයෙන් කතා කරන්න තමයි අදත් මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. ලැබෙන අලුත් තොරතුරු දැනගන්න අපේ Happy Life අස්වැසුම YouTube නාලිකාව subscribe කරලා all button එකක් click කරලා තියාගන්න. අස්වැසුම පළමු වන අදියරේ ප්‍රතිලාභීන්ගේ මාර්තු මාසයේ මුදල් 2026 මාර්තු මාසයේ මුදල් මේ වෙනකොට IWMS පද්ධතියට ඇතුළත් කරලා තියෙනවා. ඔබ දෙවන අදියරේ ප්‍රතිලාභියෙකු නම් ඔබට එම මුදල් 2026 මාර්තු 12 බ්‍රහස්පතින්දා දිනේ ඉඳලා ගන්න පුළුවන්. ඒ වගේම පළමු වන අදියරේ අයගේ මුදල් මේ වන විට පද්ධතියට ඇතුළත් කරලා තිබුණත් එය තවම පෙන්වන්නේ නැත්තේ යාවත් කාලීන කළ අයගේ හා නොකළ අයගේ තොරතුරු පද්ධතිය මේ වන විට අප්ඩේට් වීමක් සිදුවන නිසා. එතකොට පළමු වන අදියරේ අයගේ මුදල් ලබා ගැනීම පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ කොහොම නමුත් පළමු වන අදියරේ තොරතුරු යාවත් කාලීන කිරීම නොකරපු අයගේ තොරතුරුත් යම් යම් ක්‍රමවලින් ඇතුළත් කරලා අවසන් වුණාට පස්සේ පළමු වන අදියරේ සියලුම දෙනාව නැවත සමීක්ෂණයක් කරනවා. නිවාස වලට ගිහිල්ලා සමීක්ෂණය කරන දවසක් හරියටම කියන්න බෑ. මාර්තු මාසේ අවසානයට කලින් ගෙවල් වලට ඇවිත් නැවත සාතික කිරීම සිදු කර ගන්නත් පුළුවන්. නමුත් එම ක්‍රියාවලිය සිදු කරන්න මාසයක කාලයක් ප්‍රමාණවත් නැති නිසා එය මාස 2ක් වගේ කාලයක් ඇතුළත සිදු කිරීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම අස්වැසුම පළමු වන අදියරේ 85000කට ආසන්න සංඛ්‍යාවකට තොරතුරු යාවත් කාලීන කිරීම නොකරපු නිසා IWMS පද්ධතියෙන් ඉවත් වෙනවා කියලා කිව්වට එය බොහෝ දුරට එසේ සිදු නොවේවි. එදා වේල මේ අස්වැසුමෙන් ජීවත් වෙන මිනිස්සුන් ඒ අතර ඉන්නවා. සමහර වෙලාවට කමියුනිකේෂන් එකකින් දාලා කියලා හිතාගෙන හරියට data submit වෙච්ච නැති අයත් ඉන්න පුළුවන්. එතකොට මේ එහෙම වෙච්ච අයට සිදුවෙන අසාධාරණයක් නිසා IWMS පද්ධතියෙන් කෙසේ හෝ එම තොරතුරු යාවත් කාලීන කිරීමක් සිදු කරගන්න පුළුවන්. ඒ වගේම ගෙවල් වලට පාරටවත් යන්න විදියක් නැතුව ආබාධිත තත්ත්වයේ පසුවන අයදුම්කරුවෙකු පමණක් සිටින නිවසක් වෙන්න පුළුවන්. ඒ වගේම නොදැනුවත්කම නිසා හෝ කිසිම තොරතුරක් ඔවුන්ට නොලැබුණු නිසා තොරතුරු යාවත් කාලීන කිරීම සිදු නොකරපු පළමු වන අදියරේ අයදුම්කරුවන් ඉන්න පුළුවන්. ඒ නිසා රජය විසින් මේ සියලු දෙනාවම සමීක්ෂණයට ලක් කිරීමට අවශ්‍ය කටයුතු කෙසේ හෝ සලසා දේවි. ඒ වනතෙක් ඔයාලට පොඩ්ඩක් ඉවසගෙන ඉන්න බලාගෙන ඉන්න සිදු වෙනවා පළමු වන අදියරේ අයට. මේක ඉතා විශාල කාර්යයක්. ඒ නිසා ඔබ මේ පිළිබඳව සැලකිලිමත් වෙලා මේ ගැන අවධානයෙන් ඉන්න. මොකද මෙය ලංකාවෙම සිදුවන ක්‍රියාවලියක් නිසා. අස්වැසුම සම්බන්ධ නවතම තොරතුරු දැන ගැනීම සඳහා ඔබත් අපේ Happy Life YouTube නාලිකාව subscribe කරලා bell icon එක touch කරලා තියාගන්න.